ස්කෑම් සයිට් එකක චැට්බොට් එකක් රවට්ටලා සල්ලි ගන්න පුළුවන් කියලා දන්නවද? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මුලින් ඉඳලා මේක කරන විදිය කියලා දෙනවා. මේක කරන්න කලින් ඔයා දැනුවත් වෙලා ඉන්න ඕන ටිකක් තියෙනවා. ඉතින් තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම බෙල් සලකුණත් ඔන් කරලා තියාගන්න. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානය වෙනකම්. මේ වගේ ඇඩ් එකක් හොයාගන්න ඕන. ඒක ලේසි වැඩකුත් නෙමෙයි. Facebook එකේ work from home කියලා සර්ච් කරන්න. එතකොට තියෙනවා මේ වගේ sponsored ad. තිබ්බේ නැත්තම් ටික දවසක් යනකොට ඔයාට ඔයාගේ wall එකේ මේවා පෙන්නනවා. ගොඩක් ad වලින් එන සයිට් වලට අපි සල්ලි දාන්න ඕන. එහෙම නැතුව අපිට සල්ලි දෙන මේ වගේ ad ඉඳලා හිටලා අපිට හම්බ වෙනවා. ඒ නිසා හරියටම ad එකක් තෝරගෙන ක්ලික් කරන්න. එතකොට ඔයාව කෙලින්ම එන්නේ WhatsApp එකට. හායි කියලා මැසේජ් එකක් එහෙම දාලා ඔයා දැකපු ad එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. එතකොට මේකෙන් ඔයාට මැසේජ් කරනවා. ඔයාගේ නම, වයස, රැකියාව වගේ දේවල් අහනවා. ඒවට ඇත්ත දේවල්ම දෙන්න ඕනත් නෑ. ඊට පස්සේ ඔයාගෙන් අහනවා එයාලත් එක්ක වැඩ කරන්න අපි කැමතිද වගේ දේවල්. ඒවට ඕකේ කියලා දාන්න. ඊට පස්සේ ඔයාට එවනවා සයිට් එකක ලින්ක් එකක්. දැන් මේ පෙන්නන ඇඩ් එකෙන් මට කරන්න තියෙන්නේ මේ ලින්ක් එක ක්ලික් කරාම එන booking.com සයිට් එකේ එන හොටෙල් එකකට heart react එකක් දාන්න. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මෙයාලට දාන්න ඕන. ඊට පස්සේ මම කරපු දෙයට රුපියල් 300ක් හම්බෙනවා. මේ ගාන ඔයා හොයාගන්න ඇඩ් එකකින් එකකට වෙනස් වෙනවා. සමහර ඇඩ් වල රුපියල් 3000 5000 වගේ ගන්නත් අපිට හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මම කරපු වැඩේට අදාළ නම්බර් එකක් මට එවලා තියෙනවා. පේමන්ට් එක ගන්න මේ නම්බර් එක ඕන වෙනවා. ඊට පස්සේ මගෙන් අහනවා ටෙලිග්‍රෑම් යූස් කරනවද කියලා. මම ඕකේ කියලා දානවා. ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න කියනවා. ඒකත් මම දානවා. ඊට පස්සේ ටෙලිග්‍රෑම් ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරලා ගියාට පස්සේ මගෙන් මම අර කලින් කියපු නම්බර් එක ඉල්ලනවා. ඒකත් යවනවා. ඊට පස්සේ බෑන්ක් ඩීටේල්ස් එවන්න කියනවා. මේ ටිකට හරියට බලලා ඇත්තම දේවල් දෙන්න ඕන. මේ ටික දාලා විනාඩි 5ක් යනකොට මට සල්ලි වැටුණා. ඊට පස්සේ තවත් සල්ලි නිකන් ගන්න පුළුවන් නම් ගන්න ඕන. අපිට සල්ලි දාන්න කියනවා. ඒ කිව්වට දාන්න එපා. මොකද ඒවා අපිට ආයේ දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. බොරුවට අවදානමක් ගන්න ඕන නෑනේ. මේ විදිහේ සයිට් තියෙන්නේ ටික දවසයි. ඒ නිසා නිකන් දෙන්න ටික අරගෙන පාඩුවේ ඉන්න ඕන. මේ සයිට් වලින් දිගටම මේ විදිහට ගන්නත් පුළුවන්. මේ විදිහට සල්ලි ගන්න විදිය ගැන අපේ channel එකේ කලින් දාපු වීඩියෝ වලට සල්ලි ගත්ත අය වගේම ලොකු ගාණක් නැති කරගත්ත අය කමෙන්ට් කරලා තියෙනවා. ඒ නිසා සල්ලි නිකන් ගන්න පුළුවන් සයිට් විතරක් try කරලා බලන්න. ඉස්සෙල්ලාම ඔයා දැනගන්න ඕන මේක ස්කෑම් සයිට් එකක් එක්ක කරන දෙයක්. ස්කෑම් සයිට් වලින් කරන්නේ ඔයාව රවට්ටලා ඔයාගෙන් සල්ලි ගන්න එක.
දැන් මෙතනදී ඔයා කරන්න ඕන පුළුවන් තරම් ස්කෑම් සයිට් එක රවට්ටලා ඔයා සල්ලි ගන්න එක. ටෙලිග්‍රෑම් හරහා තමයි මේ වැඩේ වෙන්නේ. මේක කරන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕන. සමහර සයිට් වලින් එයාලා එක්ක සම්බන්ධ වෙනවට ඔයාට සල්ලි දීලා ඔයාගෙන් වැඩිපුර සල්ලි ගන්න හදනවා. තවත් සයිට් වලින් ඔයා රුපියල් 500ක් දැම්මම ඔයාට 1000ක් දෙනවා. ඊට පස්සේ ඔයාට 3000ක් දාන්න කියනවා. 3000ක් දැම්මම සමහර විට දෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා කරන්න ඕන හොඳම දේ තමා 500ක් දාලා 1000ක් අරගෙන සද්ද නැතුව ඉන්න එක. අවදානමක් ගන්නේ නැතුව මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මේ වීඩියෝ එකේම part 1 එකේ comments බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් කී දෙනෙක් මේකෙන් සල්ලි අරන් තියෙනවද, කීයක් අරන් තියෙනවද කියලා. ඒ වගේම සල්ලි ලොකු ගණන් දාලා සල්ලි නැති කරගත්ත අයත් 2-3 දෙනෙක් ඉන්නවා. නිකන් දෙන දේවල් අරගෙන ආයෙ සල්ලි දාන්න යන්න එපා. මේ අය කරන්නේ කොහොමත් ඔයාගෙන් 500ක් 1000ක් ගන්න එක නෙවෙයි, ලොකු ගාණක් ගන්න බලන එක. ඒ නිසා මේ දේවල් හරියට දැනගෙන කරන්න ඕන. මේ වීඩියෝ එක අරන් ඉන්න හේතුව තමයි මේකට ලොකු ගණන් දාලා කට්ටිය සල්ලි නැති කරගන්නවා. ඒ නිසා එහෙම සල්ලි දාන්න යන්න එපා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනින්